වී වගාවේ පඳුරු දැමීම ගැන හුඟක් අය අහනවා. සාමාන්‍යයෙන් වී ගහක් අවධි 3කින් තියනවා කියලා ඔයාලා ඔක්කොම දන්නවා. වර්ධක අවධිය, ප්‍රජනක අවධිය, පරිණත අවධිය කියලා. මාස 3, 3මාර, 4, 4මාර වර්ගවල ප්‍රජනනය පරිණත කාල සීමා දෙක සමානයි. එතකොට ඒක සාමාන්‍ය දින 30ක් වගේ. වර්ධක කාලේ තමයි ඔය හැම වී වර්ගයකම අවධිය වෙනස් වෙන්නේ, මාස ගාන වෙනස් කරන්නේ. සාමාන්‍යයෙන් එතකොට රිකිලි එන්න පටන් ගන්නෙ දවස් 21 ඉඳන් දවස් 45 දක්වා කාලේ තමයි ඒ වී වර්ග වල රිකිලි එන්න පටන් ගන්න. ඔයාලා කවුරුත් දන්නවා හිටවන ඒ වගේ පැරෂුට් දාන ඒ වගේ සීඩර් දාලා ඒවට පඳුරු වැඩියෙන් අල්ලනවා කියලා. පැරෂුට් තවානක දැම්මොත් එක තැනක වී යට 2, 3, 4 වැටෙනවා. සීඩරෙන් දාපුවාමත් ඒ වගේ තවන් දාන තැනත් එහෙමයි. ඒතර එතන වී යට ගොඩකින් අපි ගලවලා හිටවද්දි ගොඩක් එක පඳුරක් විදිහට තමයි හැදෙන්නේ. සාමාන්‍ය හිතන්නකො අක්කරයක් වපුරන වී බුසල් දෙකයි අපිට සාමාන්‍ය විදිහට අපි ගද්දි. ඒ කියන්නේ කිලෝ 41යි. ඒ වගේ එකකින් ගොයම රිකිලි 3 ඉඳන් 15ක් දක්වා වී වර්ගය අනුව වෙනස් වෙන්න පුළුවන්. අම්පාර මඩකල්ප වගේ තැන්වල වී බුසල් 3, 5, 6 වගේ අක්කරයට වපුරනවා නේද? ඒ වගේ තැන්වල එක ගහකින් එන රිකිලි ගාන 2, 3යි. පඳුරක් අපිට පේන්න තියෙන්නේ. වී යට ලබා ගන්න ඉඩ අනුව පඳුරු දැමීම වෙනස් වෙනවා කියලා අපිට ඒකෙන් හොඳටම තේරුම් ගන්න පුළුවන්. ඉතින් හොඳටම පඳුරු දාන වී වර්ගයක් විදිහට කීරිසම්බ පුළුවන්. අඩු බුසල් ගානක් හා වැඩි බුසල් ගානක් අක්කරයකින් වපුරලා ඒ ගැන අපිට හොඳටම තීරණය කරන්න පුළුවන්, බලා ගන්නත් හැකියාව තියෙනවා. එතකොට බීජ 360 කියන්නේ කීරිසම්බ, 367, 375, 409, 403, 379, 2, 366, 450 ඔය වී වර්ග හොඳින්ම පඳුරු දාන වී වර්ග. මම ඉතින් මේකේ ෆොටෝ සාමාන්‍යයෙන් ටිකක් දාලා තියෙන්නේ. ඔයාලා කතාව පොඩ්ඩක් අහලා හොඳ අදහසක් වලට දාගන්න කියලා තමයි කියන්නේ. සාමාන්‍යයෙන් දින 21කින් පස්සේ තමයි රිකිලි දාලා හොඳට එන්න පටන් ගන්න. ඉතින් ගොයමේ ඒ සති තුනේදී වගේ වතුර අඩු කරලා රිකිලි උත්තේජනයේට ඉඩ දෙන්න ඕනේ, වතුර අඩුවෙන් බැඳලා. එතකොට පඳුරු දාන එක ටිකක් වෙනවා. ඉතින් මම ආයෙත් මතක් කරන්නම් පඳුරු දාන්න බලපාන සාධක. ඒතර පැල අතර පරතරය. ඒතර ඒ වගේම තමයි වීලි කාලයේදී පඳුරු සංඛ්‍යාව වැඩි කරගන්න වැඩිපුර නයිට්‍රජන් පොහොර ටිකක් ඕන කියලා පර්යේෂක හොයාගෙන තියෙනවා. වර්ෂා කාලයේදී වීලි කාලයට වඩා පඳුරු දැමීම වැඩි. ඉතින් ගොවි මහතුරු තව කියනවා M60 MCP ගාපුවම පඳුරු දාන එක වැඩි වෙනවා කියලා. ඒකේ යම් සත්‍යතාවයකුත් නැතුවා නෙවෙයි. MCP කියන්නේ හෝමෝනයක්. එතකොට වල් මරන්න දාන එකක්. එතකොට සෛල බිත්ති ගොයන් ගහේ පුපුරලා මිටි වෙලා යම් රිකිලි දාන උත්තේජනයක් වෙනවා. ඉතින් මම හිතනවා යම් කිසි දල අවබෝධයක් රිකිලි දැමීම ගැන මේ වුණා කියලා. ඉතින් හොඳ මුලින්දම හොඳ විදිහට කුඹුරු ටික කරන්න සරු විදිහට පසසරු කරගෙන එතකොට හොඳ සරු කරලක් අපිට ගොයම් පඳුරකින් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා ගොවිතැන් සාර්ථක වෙන්න ඕනේ හැමදාම. ඉතින් සාර්ථක අස්වැන්නක් ගන්න ගොයම් ගහේ ජීවන චක්‍රයේ අවදි ගැන හොඳ අවබෝධයෙන් ඉන්න. එතකොට ඔයාලා භාවිතා කරන කුඹුර අනිවාර්යෙන් පසසරු කරගන්න ගොඩ මඩ ගැන හොඳ අවබෝධයක් ගන්න. ඒකට අනුව වී වර්ග තෝරගන්න, හොඳ වී ප්‍රභේදයක් අනුව මේ කරගන්න. ඒ අනුව පොහොර නිර්දේශිත පොහොර වගේම රසායනික පොහොර වගේම කාබනික පොහොර, අංශු මාත්‍ර පොහොර යොදන්න. එහෙම කරලා හොඳ පසසරු කරගෙන හොඳ සාරවත් රිකිල්ලක් ලබා ගන්න. පැලපත වැඩි කරගන්න එපා. වර්මීරියට පැල 35ක් 40ක් වගේ මට්ටමේ පවත්වාගෙන යන්න. නම් ඔයාලගේ සියලු කවගා කටයුතු සාර්ථක වෙත හොඳ ආර්ථික අස්වැන්න ලබා ගන්න හැකි වේවා.